ආයිබන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදි දවසේ ඔබත් එක්ක එකතු වෙනවා. ගත වෙච්ච පැය කිහිපය තුළ ලංකාවේ සිදු කරන අපරාධ සහ සිදුවෙච්ච අපරාධ සහය ගැන කරන විමර්ශන ගැන කතා කරන්න. ඔබ දන්නවා ඊයේ දවසේ මම පොඩි යම් හෙළිදරව් සහ අනාවරණයක් කරා. පෞගිය දවසක අත්අඩංගුවට ගත්ත හෙරෝයින් කිලෝ 103යි ගානක සහ ඒක කොකේන් වගේකුත් තිබ්බා. මේ සිදුවීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඩවුට් එකක් තියෙනවා කියලා. ඇයි මේ කිලෝ 103ක් පමණක් මේ බෝට්ටුවට ලබා දුන්නේ කියලා. දැන් අදාළ සැකකරුව පවා කියන දෙයක් තමයි මේක අපි හිතුවා ඒ ගන්නකොටම අපිව මාට්ටු කරයි කියලා හිතුවා කියලා. දැන් හැබැයි දැන් පරීක්ෂණ සිද්ධ කරනකොට ආපු දේ තමයි තොරතුරු තිබ්බා. මෙතන කිලෝ 1000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණයක් අදාළ ඉරාන නැවෙන් ලබා දීලා තිනවා. අපි පැහැදිලිව මුලින්ම දැනගත් කාරණා තමයි ඉරාන නැවෙන් කිලෝ 100ක් වගේ දීලා නම් බේරෙන්න බැහැ කියලා. කොහොම වුණත් දැන් මම දැක්ක ඒක අනාවරණයක් කරද්දී බොහෝ දිනක මට කමෙන්ට් දාලා තිබ්බා මෙහා කොහොමද දන්නේ අරකයි මේකයි. මම එක දෙයක් කියන්නම් මම මේ YouTube මාධ්‍ය කරුවෙක් නෙමෙයි. මම නිල වශයෙන් මම පුවත්පත් මාධ්‍ය වේදිකයට අවුරුදු දැන් 20කට ආසන්න සංඛ්‍යාවක් වැඩ කරන පුත්කුලේ. එතකොට මට තියෙන මම වගේ කාල පුරා මම කරේ ඔය අපි පොලිස් වාර්තා කරන්නේ. ඒ නිසා මද්ද්‍රව්‍ය ජාවාරම පාතාලය මේ සියල්ල එක අපි තොරතුරු ලබා ගැනීම සිදු කරනවා සබා. හැබැයි අපි කිසි කෙනෙක් එක අන්තවාදී සහ සමගාමී අපි අයට උදව් කරන්න ඒ අයගේ කරන අපරාධ වල සහාය වෙන්න කිසි දෙයක් නැහැ. අපි කරන්නේ යම් අපි පොලිසිය කරන අත්අඩංගුවට ගැනීම වල නිල වශයෙන් ඒවා අනාවරණය කරන එක. ඒ නිසා අපිට කාත් එක්කවත් පෞද්ගලික තරහක් හෝ කාව හරි අල්ලලා දෙන්න කාව හරි මේ ඔත්තු බලන්න ඒ දේවල් නෑ. ඒවා පොලිසිය විසින් කරන දේවල්. අපි මාධ්‍ය වේදීන් හැටියට අපි කරන්න පුළුවන් දේවල්. ඒ නිසා අපි විශේෂයෙන් මම ලබා දෙන තොරතුරු සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ ගැන සම්පූර්ණ නෑ ඒක නෙමෙයි මේක කියලා කියන්නේ. එහෙම නැතුව මගෙන් ප්‍රශ්න කරන්න කියන කාරණේ නිකන් ඒක පොඩි විහිළු සහගත වැඩක්. මගෙන් ප්‍රශ්න කරා කියලා වැඩක් නෑ. ඉතින් මට කියන්න තියෙන්නේ ওই ටිකම තමයි. ඒ නිසා කතාව පටන් ගමු. දැන් මම කිව්වනේ මේක 103ක් විතරක් දීලා කෝටි 5ක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා එච්චර මම කියන්නේ බෝට්ටුවකට කිලෝ 103ක් දීලා කෝටි 5ක පොරොන්දුවක් ලේසියෙන් වෙන්නේ නැහැ. කිලෝ 900 ගාණක් ගෙනලත් පොරොන්දු වෙන්නේ කිලෝ 900 ගාණට බෝට්ටු ස්කීපට පොරොන්දු වෙන්නේ කෝටි 2යි ගාණක්. එතකොට මේකට කෝටි 5ක් දෙයි කියලා හිතනවා නම් ඉතාලම බරපතල ප්‍රශ්නයක්. සායක ලණුවක් කියලා පේනවා. දැන් මේ කතාව කරලා ඊයේ රෙකෝඩින් එක දාලා මේක දානකොටම ඊ රාත්‍රියේ මට එක්තරා මට කියන්න බෑ මට තොරතුරක් එනවා මේ වෙනකොට මුහුද මැද්දේ මද්ද්‍රව්‍ය වැටලීමක් සිද්ධ කරලා තියෙනවා. ඒක විශාල මද්ද්‍රව්‍ය ප්‍රමාණයක් කියලා ආවා. ඊට පස්සේ ඒ ආවෙත් අර මගේ YouTube එක බලලම තමයි ඒ තොරතුරු බලලා ඊට පස්සේ මම හොයලා බලුවම ඇත්ත. එහෙම අත්අඩංගුවට ගෙන හැබැයි පොලිසිය සමහර අය දන්නේ නැහැ නාවික හමුදාවෙන් ඒක කරලා තියෙනවා කියලා පොලිසිය අය සමහර අය කලින් අපි දැනගත්තා මාර. එතකොට බැරි නම් දැන්ට තොරතුරු අනුව මේක දකුණු ප්‍රදේශයෙන් ගිය යාත්‍රාවක් කියලා තමයි කියන්නේ. මේක ඇතුළේ තියෙනවා කිලෝ 600 ගානක 500 ගානකට අධික සංඛ්‍යාවක් 600කට ආසන්න ප්‍රමාණයක් හෙරෝයින් තියෙනවා කියලා සහ අයිස් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ හිමිකරුවෝ අපිට එනවා එක පැත්තකින් කොළඹ ප්‍රදේශයේ කියලා තොරතුරක් තියෙනවා. දැන් අරක ඉස්සලගේ ගාලු ප්‍රදේශයේ පුද්ගලයෙක් කියලා කියන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇතුලේ ගිනිඅවි 10කට ආසන්න වගේ ප්‍රමාණයක් සංඛ්‍යාවක් තියෙනවා කියලා තොරතුරක් තියෙනවා. මේ තොරතුරුවා අපිට ලැබෙන තොරතුරු. මේවා නිල වශයෙන් නාවික හමුදාව හරි පොලිසිය හරි අනුමත කරන්න ඕනේ. හැබැයි දැන් මෙතන තියෙන කතාව ඕක නෙමෙයි. අර 103 සහ මේ 600 ගාන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ යුද්ධයක් පැවතින දවස් 8ක වගේ කාලය තුලද 10ක වගේ කාලය තුල මේ කාලය තුල ඉරාන නැවක් කොහේ විදියකින් සේන්දු වෙන්න විදියක් නැහැ ලංකාවේ මුහුදු තීරය ආසන්නට ජාත්‍යන්තර මුහුදේට. එතකොට මේ නැවල් වලට බඩු එන්න ඕනි යුද්ධ පටන් ගන්න කලින්. නැව වලට කියන්නේ මේ බෝට්ටු වල නැව එන්න ඕනි යුද්ධ පටන් ගන්න කලින්. ඒ කියන්නේ යුද්ධය අනතුරුවේදී බෝට්ටු වෙන්න පුළුවන්. හැබැයි මේ අතරතුරේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ වෙනකොට සමහර ප්‍රදේශවල අපි දන්නවා ඇමරිකාව සාමාන්‍යයෙන් අපි සබ්මැරින් දාලා තියෙන්නේ මේ ඉරාන නැව් වලට පහර දෙන්න. එතකොට ඉරාන නැව් වලට දැන් මේ නැව් අපි යුද නැව් නෙමෙයි සාමාන්‍ය නාවික නැව් නිසා මේවා දියඹ දිගේ දිගටම ඇදිනවා. එතකොට ඒ නැව් වලින් තමයි දෙන්නේ. එතකොට ඒ නැව් වලින් දෙන්න එතකොට යුද්ධයට කලින් ආපු ඒවා තමයි. එතකොට අපිට නිකන් පොඩි ගණිතය අර අපි කියන්නේ ඊයේ කිව්ව චක්‍රයේ පොඩි ගණිත චක්‍රය අපිට දැනෙන දෙයක් තමයි. ඒ කියන්නේ මේ 103ක් දීලා මුංග කොටු කරලා
අර 600 ගානේ එළියට පන්න ගන්න මොකක් හරි ගේමක් ගැහුවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතන 600 ගානක් තියෙනවා නම් එතකොට මේ වගේ කිහිපයක් පහුගිය දවස් ටිකේම ඇවිල්ලා මේ මුහුදු තීරය තුල තියෙන්න ඕනේ කියලා අපි සැකයක් තියෙනවා. දැන් අපිට ලැබෙන තොරතුරු අනුව බහුදින දීවර යාත්‍රා දවසට 25ක විතර එයාගේ අර අපි මේ මොනවාද තරංග අතර සම්බන්ධ වෙන රේඩාර් එක ඕෆ් කර ගන්නවා. ඊට දැන් තහවුරුලා තියෙන්නේ. එතකොට මේ 25ම කුඩු වදිනවා කියලා අපි කියන්නේ. නමුත් ඒ ලෑස්ති වෙන්නේ මේ වැඩේකට. සමහර අය ඕෆ් කරන ජාත්‍යන්තර මුහුදට යන හින්දා ඕෆ් කරලා දානවා. සමහර අය ඇත්තරම මේ ජාවාරම් සඳහා ඕෆ් කරනවා. ඒ නිසා අපිට ලැබෙන තොරතුරු අනුව මේ ගේමත් ලස්සනට ගැහුවා. ඒ ගේම කොටසක් අනුව තමයි අර බඩු ටිකත් අර කුඩු ටිකත් ඒ ටිකත් එන්නේ මේ 103ත් එක්ක. ඒ නිසා අපි කරපු අනාවරණයේ යම් සාර්ථකත්වයක් තියෙනවා කියන කාරණේ ඔබට දැන් වැටහෙනවා ඇති. ඒ නිසා මේ අතේ රෝල්වත් නිකන් මේ කියන්නම් වාලේ නැත්තම් මේ කාටවත් අපි කියන්නේ අපි මෙයාගේ බඩු කියලා කියන්නේ. අපි දන්නේ නැහැ කාගේ. අපිට තොරතුරු තියෙනවා. නමුත් අපි යම් ආකාරයකින් පොලිසිය විසින් නායක හමුදා විසින් නිලධාරී තැනකින් තොරතුරු සහතික කරනකම් අපි කියන්නේ. ඒ වගේම අපිට ලැබෙන තොරතුරක් තියෙනවා. අර පෞගේ දවසක අල්ලාගත්තු 103 දීවර යාත්‍රාවේ ඒකේ හිමිකරු සම්බන්ධව යම් ඔහු යම් දෙයකට සම්බන්ධ හිටපු පුද්ගලෙක් කියලා තියෙනවා. ඉතින් අපි ඒකත් තොරතුරු වලට කියන්න. ඉතින් කොහොම වුණත් අපිට කියන්න තියෙන දේ තමයි දැන් කිලෝ 600 ගානක් මුහුදේ අල්ලලා තියෙනවා. ඒකේ ගිනියවි 10කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේ ටික අරගෙන දැන් නාවික හමුදාව විසින් දික්කෝවිට වරායට තමයි එනවා කියලා තොරතුරු තියෙන්නේ. ඒක දික්කෝවිට වරායට පැමිණීම හෙට හෝ අනිද්දා දවසේ වෙන්න පුළුවන්. සාමාන්‍ය අනිද්දා පාන්දර තමයි මේක එන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් එතකොට අපි යහ ප්‍රශ්න තමයි 103 තියෙනවා නම් ඉතුරු බඩු ටිකෝ කියලා සමහරක් විට වෙන්න පුළුවන් මේ ඉතුරු බඩු ටික. එහෙම නැත්නම් වෙන මාර්ගයකින් ඉතුරු බඩු ටික ගියා වෙන්නත් පුළුවන්. හැබැයි අපිට තියෙන සහ අපිට දැනෙන අපිට සාමාන්‍ය අපි මේ සම්බන්ධ කතා බහ කරන නිසා තොරතුරු හොයන නිසා අපිට තියෙන සැකේ සහ අපිට තියෙන තොරතුරු අපි විශ්ලේෂණය කරලා අපිට තියෙන දේ තමයි මේ තමයි ඒ කොටසෙන් කොටසක්. එතකොට මේ අය තමයි අර මං කිව්වාගේ හෙන ගහනකොට අර මේ අලවංගු එළියට දානා වගේ මේ දැන් මේ අලවංගුවක් එළියට කෝටි 5ක් දෙන්නම් කියලා ලක්ෂ 3ක් දීලා මූදට යවලා බඩු ටිකක් තරම් දවස් 22ක් මූදේ ඉඳලා මාළුත් කිලෝ 8000ක් අල්ලගෙන එනකොට මාට්ටු කරා. නේවි එක එක්ක හිතලා හරි ඇල්ලුවා නැත්තම් නේවි එකට මාට්ටු කරා. ඒක ගනුදෙනුවක් වෙන්නත් පුළුවන් නැත්තම් වෙන මොකක් හරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ නේවි එකත් එක්ක ගනුදෙනුව නෙමෙයි. නේවිකට ඔත්තුව සපයන පුද්ගලයා විසින් දෙන්නේ නැති. හැබැයි එහෙම ඔත්තුව දෙනකොට අර පැත්තෙන් කිලෝ 600 ගාණක් ඇතුළට එන්න ප්ලෑන් එකක් ගහගෙන හිටියා. ඉතින් කොහොම හරි දැන් බඩු බනිස් දැන් සියල්ල ඔබට පේනවා ඇති මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ කතාවේ තවදුරටත් ටිකක් තියෙනවා. අපි බලමු මේවට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා. දැන් මේ ලංකාවේ මද්ද්‍රව්‍ය ජාවාරම කුඩු සම්බන්ධව අපි කතා කරද්දී අපිට විවිධ තොරතුරු එනවා. දැන් අපිට මේ ඊළඟ තොරතුරක් තමයි මේ අද දවසේ ආපු තොරතුරක් තමයි මේ ගල්කිස්ස ප්‍රදේශයේ එක්තරා කියන්නේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඉන්නා. මේ මොහු තමයි මේ කණ්ඩායම් අතර පාතාල කණ්ඩායම් අතර සහ ඔය ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ කණ්ඩායම් වලට ඔත්තු ලබා දීලා යම් මුදල් ගන්නවා කියලා අපිට චෝදනා සහිතව තියෙනවා. ඉතින් අපි මේ තාම මේ චෝදනා හොයනවා. ඉතින් මේ මොකද්ද කියලා චෝදනාව සම්බන්ධ අපිට සාක්ෂි වගේ හොයාගන්න ඕන නම් අපිට හොයාගන්න පුළුවන්. නමුත් අපි මේ කියන්නේ ඒ නිසා මේ පාතාලියෝ නරකයි උන් තමයි ජරා වැඩ කරන්නේ. එහෙම කියලා උන්ටම මඩේ දාලා උන්ට ගහන මේකට වඩා මේවල පිටිපස්සේ ඉන්න පිරිසක් ඉන්නවා. ඔය අපි කියන උපපොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිදුවීමත් එහෙමයි. අපි හොයලා බලන්න. අපිට තව විස්තරේ අපිට උඩ කියන්න අනාවරණය කරන්න. නමුත් අපි කියන කෑල්ල තමයි ඒ අයට කියන්නේ දැන්වත් හැදෙන්න, දැන්වත් වෙනස් වෙන්න, දැන්වත් මේ වලින් අයින් වෙන්න. එහෙම නැතුව මේ කුඩු ජාවාරම් කරුවන්ට උදව් කරන්න අර පැත්තෙන් කනවා කාලෙකට මේ පැත්තෙන් කනවා මේ පැත්තෙන් බොනවා එහෙම කරන්න එපා. මේ අපි මේ අපි කතා කරන්නේ මේ අපිට මේ සම්මෙන සන්තෝෂමක් නිසාවත් අපිට මේක මේ අපිට මොනවා හරි මේ කතා කිරීම තුළින් අපිට මේ මගුලක් හින්දා නෙමෙයි මේ රටේ මද්ද්‍රව්‍ය ජාවාරම කියන එක සම්ප්‍රසිද්ධියෙන් නතර කරන්න බෑ. නමුත් යම් ප්‍රමාණයක අඩු වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ඉන්න කොල්ල කුරුට්ටෝ නිකන් දරහැව වගේ අයිස් ගහලා කුඩු ගහලා නන්නත්තරලා මැරලා ගියාන් පස්සේ ඊළඟ පරම්පරාව ගන්න දෙයක් නැහැ. ඒකට මේ පාතාලිය අරුන් මෙවුන් කියලා උන් කොහොමද වැඩිකාරයෝනේ උන්ට ආයි සහතික දෙන්නේ යන්නේ නැහනේ. හැබැයි මේ නිල වශයෙන් නීතිය යටත් කරලා නීතියට පවරතිලා නීති පොතේ අත තියෙන දියුරුපෙවුන් ඒ වලට සහභාගී වෙනවා. ඒ වල සම්බන්ධව අපි කිසිම ගෞරවයක් හෝ මේ කියන්නේ අපි අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් අපි බලමු තව ටිකක් විස්තර ටිකක් හොයලා බලලා කියන්න. ඉතින් ඕක තමයි අපි කිව්වේ 103ක බඩු ඉතුරු ටිකෝ කියලා. දැන් ඔන්න බඩු ටික සමහරක දේ ටික වෙන්න පුළුවන්. ගිනි ආවිත් තියෙනවා. අපි බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා කාරණේ අද දවසේ ඔබේ සමුගන්න. ඒක සුබ දිනවත් සුබ රාත්‍රියක්. ආයිබෝන්.